ආයුබෝවන් දැන් වෙලාව රාත්‍රී 12ට ආසන්නයි. මම මේ යන ගමන් ඉන්නේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට. වෙනදාට කාර්යබහුල වන මේ ප්‍රදේශය ද කලා වෙලා මේ වෙලාවේ. කතරගම දේවාලය පාන්දර 4:30ට වගේ විවෘත කරනවා. ඒ වගේම රාත්‍රී 11ට වගේ ආපහු වහනවා. මේ වෙලාවේ නම් 12 පහු වෙලා හින්දා දේවාලය වහලා තියෙන්නේ. කිසිම කෙනෙක් නැහැ. ඈතින් පිරිත් දේශනාවක් ඇහෙනවා. අපි ගිහින් බලමු මේ පැත්තට. දේවාලේ වාහල්කඩ හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ වගේම ලයිට් දාලා තියෙන හින්දා අවට පරිසරයත් හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඉස්සල්ලාම කිරිවෙහෙරට යන්න තමයි අදහස් කරන්නේ. වෙනදාට තිබුණු ලස්සන මල් කඩ මේ වෙලාවේ දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම වහලා තියෙන්නේ. උදකලා භූමියක් වශයෙන් තමයි මේ ප්‍රදේශය අපිට දැක ගන්න හම්බ වෙන්නේ. මේ පළාතම පාළු ස්වභාවයක් තමයි තියෙන්නේ. වැස්සත් එක්ක තවත් ඒ පාළු ගතිය වැඩි වෙලා ගුප්ත ගතියකුත් තියෙනවා මේ වෙලාවේ. ඔන්න ඈතින් කිරිවෙහෙර බලා ගන්න පුළුවන් හරිම ලස්සනට. වෙනදට බලන්න බැරි ලස්සනක් මේ වෙලාවේ අපිට බලා ගන්න හම්බ වෙනවා. මේ වෙලාව කීප දෙනෙක් දකින්න හම්බ වෙන එක හරිම සතුටුයි. කිරිවෙහෙරේ අමුතුම ලස්සනක් තමයි මේ වැස්සත් එක්ක අපිට බලා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ තුන්වන ලංකා ගමනේදී කතරගම කිහිරි වනයේට වැඩි බවත්, රුහුණු රට පාලකයා වූ මහාසේන රජතුමාට ධර්මයේ දේශනා කළ බවත්, කතරගම ආරක්ෂාව මහාසේන රජතුමාට පැවරු බවත් ධාතු වංශයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලාගත් කේශ ධාතුවන් නිදන් කරලා මහාසේන රජතුමා මේ කිරිවෙහෙර නිර්මාණය කළා කියලා අතීත කතාවල සඳහන්. මේ කිරිවෙහෙර බුදුරජාණන් වහන්සේ පා තැබූ බෞද්ධ සිද්ධස්ථාන අතරින් වැදගත් එකක්. කිරිවෙහෙර වැඳ පුදාගෙන දැන් මම යනවා කතරගම දේවාලය පැත්තට. දේවාලය නම් මේ වෙලාවේ වහලා තියෙන්නේ කවුරුත්ම නැහැ. ඉතින් මේ කතරගම දේවාලය සම්බන්ධයෙන් ජනප්‍රවාද කතා රාශියක් පැවතිනවා. බෞද්ධයන්ට අනුව කතරගම දෙවියන් මතුබුදු වෙන්න පෙරුම් පුරන දෙවි කෙනෙක් වශයෙන් හඳුන්වනවා. ඒ වගේම Hindu මතවාද රාශියක් තියෙනවා. ඒයින් පවතින එක මතයක් තමයි ශිව දෙවියන් සහ පාර්වතී යන දෙපළගේ පුතණුවන් කෙනෙක් වශයෙන් කඳ සිරිඳුන් හඳුන්වනවා.
මේ වගේ මත කීපයක්ම පවතිනවා හින්දුන් අතර. කතරගම දෙවියන් පිළිබඳව ජනප්‍රවාද කතා රාශියක් තියෙනවා. ඒ අතර කතරගම දෙවියන්ට භාර්යාවන් දෙදෙනෙක් සිටී බවත්, ඉන්දියානු භාර්යාව දේවානි අම්මා ලෙසත්, ලාංකීය භාර්යාව වල්ලි අම්මා ලෙසත් අතීත කතාවල සඳහන් වෙනවා. කතරගම දෙවියන් හා වල්ලි අම්මාන් අතර ප්‍රේම කතාව කතරගම එනවා නම් මේ කතාවත් ඔයා දැනගන්න පුළුවන් මෙහෙට ඇවිල්ලා ඒ පිළිබඳව තොරතුරු හොයලා බලලා. ආයමත් උදේට කතරගම දේවාලයට එන්න බලාගෙන තමයි මම මෙතනින් පිටත් වෙලා යන්නේ. රාත්‍රී කාලයේදී මේ වගේ දර්ශනයක් ඔයාලා දැකලා නැතුව ඇති. එහෙනම් ගිහින් එන්නම්. කතරගම දෙවි පිහිටයි ඔයාලට.